ටික්ටොක් බලලා මාර දැනුමක් තියෙනවා වගේ කියවන අයියා කෙනෙක් අපි හැමෝටම ඉන්නවා. මල්ලිලා දන්නවද මල්ලි වෝම් හෝල් ගැන? මල්ලිලා මේ වෝම් හෝල් එක මල්ලි ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. අපිට මල්ලි මේ වෝම් හෝල් එක පාවිච්චි කරලා මෙහෙම තියෙන විශ්වය මල්ලි මෙහෙම කළා මෙන්න මෙතනින් ගිහලා මෙතනින් එන්න පුළුවන් මල්ලි වෝම් හෝල් එකක් තිබ්බා. අයියෝ මාර දැනුමක් නේ තියෙන්නේ. ඔව් මල්ලි ඉතින් සෙල්ෆ් රිසර්ච් කරලා ඉගෙන ගත්ත දේවල් තමයි. ඔය කිව්වට මම TikTok බලලා ඉගෙන ගත්තා. ඒක නෙමෙයි. අයියා ඒ ලෙවල් වලට මොනවද කරේ? ඕක අහන්නත්ද අයන මැට්ස් කරන්න ඇත්තේ ඒලෙවල්ලට මැට්ස් තමයි කරේ කනේ ඒක තමයි මෙච්චර දැනුමක් තියෙන මේ අයියට. ඒක නෙමෙයි අයියේ. අයියා කොහොමද ඉතින් රිසර්ච්? චුට්ටක් ෆේල්. චුට්ටක් විතර ෆේල්. චුට්ටක් ෆේල් කියන්නේ ඉතින් ෆේල් ඉතින්. රාඩියෝ වෙලාව. එයාලා දනිතයද සිතර දාන්නේ. ඔය අනුකල්ලා කල්ලේ මොකුත් නැහැ. රාඩියෝ මෙච්චරලා අංගිටියේ පර්සනල් රිසර්ච් එකක් කරා. හිත හිරි වැටුනාදෝ 2026 A level combined maths වලට රිවිෂන් ක්ලාස් එකක් හොය දින්නේ. දිවයිනේ ප්‍රථමයා 9 වතාවක්, දිවයිනේ දෙවෙනියා 4 වතාවක්, කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා 14 වතාවක් බී කරපු මනෝජ් සෝලංගාරච්චි නැත්තම් අපි ආදරයට කියන්නේ සෝලා ඔන්න රිවිෂන් ක්ලාස් එකක් පටන් අරන් තිනවා මහනුවර නිට්‍රෝම එකේ. ඉතින් මේක 10 වෙනිදා තමයි පටන් ගත්තේ. ඔයාලටත් ඒකට ජොයින් වෙන්න පුළුවන් තාම. ඉතින් මේ ක්ලාස් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන. මෙන්න මේ පල්ලෙහිම වෙන නම්බරයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අරක්කු වෙන්න එපා. A level combined maths සුපිරිම පන්තිය තමයි මේක. අත්දැකීමෙන් කියන්නේ ගිහිල්ලා බලන්න ඔන්ලයින් ජොයින් වෙන්නත් පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බරේට. මම කෑල්ලක් දාගත්තාම මගේ ඉරිසියාකාර යාළුවෝ මේ අපේ පසියා නේද මේ කෑල්ලක් එක්ක ඉන්නේ? මේ හොඳට බලන්න මේ පසින්දු කෑල්ලක් එක්ක ඔය ඉන්නේ ඊයේ දාලා තියෙන ෆොටෝ එක. මේක AI බං නෑ. ඔව් සුවල්ද උඹට? ඔව් ඔව් ඉතින් උඩ කෑල්ල සෙට් වෙන්න තිබුණේ නෑ. ඒකනේ මේ AI බං මේක ඔය AI මේ බලපන් AI කොට මේ පසිය කෑල්ල එක TikTok එකක් දාලා. වීඩියෝ ගන්න ඔය බලහන් මේ බලහන් මේ අතිනුත් අල්ලනවනේ බං. මේක AI බං AI දැන් වීඩියෝ හදන්න පුළුවන්. Rio 3 තියෙනවා, Sora 2 තියෙනවා. AI බං මේක දැක්කම පේන්නද පොඩි නිකන් තියනවා ඈති මූ කෙල්ල එක අතින් අල්ලනවා කියන්නේ. දැක්ක ගමන් එනවනේ පොඩි හැඟීමක් මේක ඇත්ත නෙවෙයි වගේ. මේක AI බං මේ ඊයේ මෙච්චත් කාලා සුබ තාම බලනවද? හරි ගන්න බං බලපන් පසිය නේද අර කෙල්ලෙක් එක අතින් අල්ලලා යන්නේ අර දැන් කොහොමද කිව්වේ AI බලපන් අර කෑල්ලක් දාගෙන ලස්සන අර බලපන් අර අයියෝ මම ඔබට කිව්වා AI නෙමෙයි වෙන්නේ කියලා ඕකේ හිත හිරි වැටුනාදෝ මේ ඉන්නේ හෙල්මට් එකකුත් දාලා ක්‍රිකට් ජර්සි එකකුත් ඇඳගෙන මෙයා තමයි සර්. කවුද මේ? අපේ පොලිසියේ මේ සිවිල් පිටේ ඉන්නේ. හොඳ OIC කොඩිතුවක්. මේ ඉන්නේ අපේ කොස්තාපල්. මේ ඉන්නේ තමුන් නේද? ඩෑඩ් ඔය බබ නෙමෙයි පිස්සුද බබ නෙමෙයි. මෙයාම තමයි සර් මන්න මට නම් හොඳටම ෂුවර් සර් මෙයා ගියා. තමුන් අපිට අත්අඩංගුවට ගන්න වෙනවා. මේක ඔප්පු කරන්න උනේ නැත්තම්. ඔප්පු කරන්න කියන්නේ මම ඒ වෙලේ ගෙදර හිටියේ. කොහොමද සර් මෙයා දන්නේ ඒක වෙච්ච වෙලාව මෙයා ඒ වෙලාවේ ගෙදර ඉන්නවා කියලා කියන්නේ? ඇත්ත කොස්තාපල්. ඉතින් ඒ වෙලේ කියන්නේ මම මේ සතියම ගෙදර හිටියේ මම කොහෙවත් ගියේ නැහැ සර්. නෑ නෑ ඒක පිළිගන්න බෑ. තමුන් ගෙදර හිටියයි කිව්වට අපිට පිළිගන්න බෑනේ. නේද කොස්තාපල්? ඔව් ඔව් සර්. අපේ අම්මෙන් අහනවා. අම්මගෙන් අහන්න. හොඳට දී හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕක තමයි සර්. ඕක තමයි වෙන්නේ අන්තිමට. ඒක තමයි. හොරා ගැම්මගෙන් පේනානා වගේ නේ. අම්මෙන් අහන්නේ කිව්වා. අම්මා කවදාවත් ඔයා පාලා දෙන්නේ නෑනේ. නෑ මම ඉතින් මට ඔප්පු කරන්න විදිහක් නැහැ. ඉතින් මම ගෙදරම හිටියේ. ඇත්ත කියන්නේ පුතා. සුද්ධි මොනවාරි සිග්නල් දුන්නද ඔයා? නේද කොස්තාපල්? සිග්නල් දුන්නා නම් ඉතින් කරන්න දෙයක් නෑ නේද? සිග්නල් දුන්නා නම් මල්ලිව බයන්න තා. නෑ මට සිග්නල් කවුරුත් දුන්නේ නෑ. සිග්නල් දීලා නෑ. එහෙනම් සර් ඔප්පු කරන්න විදිහක් නෑ. ඔප්පු කරන්න විදියක් නෑ. ඔප්පු කරන්න විදියක් නෑ. මේ
අත්අඩංගුවට ගන්න වෙනවා. අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න වෙනවා සර් කියනවා වගේ. ආ පොඩ්ඩක් ඉන්නකෝ ස්ටාප්. එක ක්‍රමයක් තියෙනවා ඉතින්. එක ක්‍රමයක් තියෙනවද ඔප්පු කරන්න කොහොමද සර්? බෑ. කරන්න දෙයක් නැහැ පුතා. එතකොට ස්ටාප්. බලන්නම් වෙනවා. මම බලන්න. හෙලෝ. අවුනාද? නෑ. මොකද ස්ටාප්? සර් අවුලාලු සර්. අල්ලගෙනද? ඔව් යමු නේන. වෙලාවට. තා පොඩ්ඩේ. හරි මේ පුතා එන අපි යනවා ගිහින් එන්නම් මල්ලි. සෝරි කරදරයක් වුණා. හරි සර් ගිහිල්ලා. යා අපරාධය වෙන්නේ සර්. පොඩ්ඩක් හිත හිරි වැටුනාදෝ අයියෝ මාමත් බලන් ඉන්න උඹලකට සම්බෝල ටිකක් කන්න. කොහොම යවන තැන මේවා. මේ තියෙන්නේ කවුද මේ දොර කඩන්න දන්නේ? සර් මේ පාඩු වෙන්න දවසවත් ඉන්න නෑ. මාත්‍යා කුරිය කරන තැන නේද මේ? මේ අනේ මාත්‍යා පොඩි පාර්සල් වගේක් තියෙනවා. අපේ රුපින්න මාවට යවන්න ඕනේ. මොනවද යන්ති? පාර්සල් කියන්නේ මාත්‍යා පොඩි කෑම වගේ. කෑම බෑ. කෑම නම් බෑ. අනේ කෑම යවන්න බැරි වෙයි කිව්වට සර් කෑම කිව්වට මේ ඒ කියන්නේ මේ උඹලකට සම්බෝලයක් වගේ තමයි යවා ගන්න ඕනේ. බෑ දැන් කිව්වනේ කෑම බෑ. කෑම යවන්න බෑ. වෙන මොකද තියන්න යවලා දෙන්න. කෑම නයි යවන්න බෑ. අම්බෝ මාර නඩුව යවන්න බෑ. හරි කමක් නෑ. එහෙනම් මේ අපේ තියෙන මේ බෙහෙත් වගේක් යවන්න බෑ පිස්සුද? අම්බෝ මාර නඩුව. බෙහෙත් ඕන නම් එහෙන් ගන්න කියනවා වගේ මාමට. බෙහෙත් නයි යවන්න බෑ. පිස්සු කතා ගන්න එපා. එහෙනම් මේ අපේ මෙහි හදන බිස්කට් වගේක්වත් යවා ගන්න. බිස්කට්? ඇයි? නැද්ද බිස්කට් නැද්ද? බිස්කට් යවන්න බෑ පිස්සුද? බුදු අම්බෝ මාර නඩුවව. බිස්කට් නයි යවන්න බෑ මේ. අනේ මේ අපේ මාමා ආසම ඇඳුම් වගේක් තියෙනවා. ඒ ටිකවත් යවා ගන්න. පිස්සුද? බෑ. ඇඳුම් යවන්න පිස්සුද? ඇඳුම් නැද්ද එහෙ? ඇඳුම් එහෙන් ගන්න කියන්නේ. අරඩන්න මේක. මේ ලංකාව දාලා යන්න හොඳයි. ඇඳුම් අඳින්න බෑ. මෙහි ඒවා මොනේ. අනේ මේ මහත්තයෝ. එහෙනම් මේ මොනවද යවන්න පුළුවන් කියලා මට කියන්නකෝ. යවන්න පුළුවන්ද? ඕනෙම නම් ඉතින් ලියුමක් වගේ වල දෙන්න. ලියුමක්? ඔව් ලියුමක්. හැබැයි මෙහෙමයි මල්ලි. මාස 3ක් විතර ඇයි හැබැයි. මහත්තයෝ මේ ඔය ලියුම රෝල් කරලා ගන්න. ඇඳුම් බෙහෙත් කෑම වගේ දේවල් රට ඉන්න කෙනෙක්ට යවන්න විදිහක් හොය දින්නේ. නැත්තම් හොඳ කුරියර් සර්විස් එකක් හොය දින්නේ. අද මං කියන්නම් ඔයගොල්ලන්ට Prompt Express International Courier Service එක ගැන. ඉතින් මේකෙන් මේ සීසන් කාලේ ඔයගොල්ලන්ට මොනවා හරි යවන්න දෙයක් තියෙනවා නම් මේ පාර සුපිරිම ඔෆර්ස් ටිකක් මේගොල්ලෝ ඔෆර් කරනවා. කිලෝ 1, කිලෝ 5, කිලෝ 10 යන මේ හැම එකටම සුපිරිම ඔෆර්ස් ටිකක්, සුපිරිම රේට්ස් ටිකක් මේගොල්ලෝ මේ ෆෙස්ටිව් සීසන් එකේ ඕගොල්ලන්ට ඔෆර් කරනවා. ඉතින් ඔයාලට මොනවද මේකේ වැඩි විස්තර, ඔෆර්ස් මොනවද, රේට්ස් මොනවද ඒව දැනගන්න ඕන නම් මෙන්න මේ පල්ලෙම වැටෙන WhatsApp නම්බර් එකට අදම මැසේජ් එකක් දාන්න. කිසිම දෙයක් බය නැතුව ටක් ගාලා යවා ගන්න පුළුවන් විදිහක් තමයි මෙන්න මේ courier service එක. ඉතින් අදම මොනවා හරි යවන්න තියෙනවා නම් try කරලා බලන්න. මල්ලි පුතා මේ ඔයාට ඔය බඩු ටික යවන්න පුළුවන් තැනක් හම්බුණාද? ඔව් හම්බුණා. අනේ මල්ලි මේ යන ගමන් මේ මගෙත් පොඩි වැඩුවකයක් තියෙනවා යවන්න. අනේ ටික යවලා දෙන්න පුළුවන්ද? ගෙනත් දෙනවකෝ. මං ගිහින් දෙන්නම්. ගාලිනම ඔෆිස් එකට ගිහලා අරන් එන්නම් ඈ. හිත හිරි වැටුනාදෝ